හෙලෝ කොහොමද කට්ටියටම ඔයාලා ආදරෙන් පිළිගන්නවා මගේ YouTube channel එකට. ඔයාලා කලින් බලන්න ඇති අපි බණ්ඩාරවෙල ගියපු දවස් දෙකක ට්‍රිප් එක. ඒකේ පළවෙනි vlog එක ඔයාලා කලින් බලන්න ඇති. මේ ඒකේ දෙවෙනි vlog එක. මේකේ අපි බණ්ඩාරවෙල සහ ඇල්ලාවට ලස්සන places කීපයක්ම බලන්න යනවා. මේ වීඩියෝ එක ඉවර වෙනකම්ම සෙට් වෙලා ඉන්න. මේකේ ලස්සන වීඩියෝස් ටිකක් තියෙනවා. මේ වීඩියෝ එක නම් මෙතනින් එහාට ඔයාලා එන්ජොයි කරන්න. Good morning. දැන් තමයි නැගිට්ටේ. මාර සීතලක් තියෙන්නේ. මාර ලස්සනයි. ඊයේ නම් ඉඳාගන්න 12 විතර වුණා. කියන්නේ ඉවෙන් පාටි එරලා නටලා කරලා නිදා ගන්නකොට 12 විතර වුණා. පොඩි අවමත් දාලා බලමු මොනවද තියෙන්නේ කියලා. කොහොම මේ යනකොට තියෙනවා ඊයේ අපි හිටපු කොටේජ් මේ එකක් මේ අපි හිටපු එක මේ තියෙන්නේ අපි හිටපු එක මේකේ එක තියෙනවා රූම්ස් දෙකක් කලින් දැක්කා වගේ බාත් රූම්ස් දෙකක් තියෙනවා මෙහෙම යනකොට මාර ලස්සනයි ඉතින් මෙතන තව එකක් තියෙනවා අතනත් තව එකක් තියෙනවා මෙතනත් තව එකක් තියෙනවා මේ පැත්තට ගිහිල්ලා බලමු මේ පැත්තට ගියෙම නෑ මෙතන බෝඩ් එකක් ගහලා තියෙනවා යන්න අර පැත්තෙන් සන්රයිස් එකක් තියෙනවා ඒ පැත්තෙන් මේ පැත්ත මාර ලස්සන view එකක් තියෙනවා ආයි බලමු ගිහිල්ලා මෙතනත් එකක් තියෙනවා මේ කොටෝච් මම හිතන්නේ 10ක් විතර තියෙනවා මේ බලන්න මාර ලස්සනයි මම හිතන්නේ මොනවද මේ මල් මේ හරියට ආවෙම නෑ මං හිතන්නේ නම් බෝගන්විලා වගේ එකක් focus in there හරි මේ මෙතන තියෙනවා ලියනක් වගේ බලමු ඉස්සරහට ගිහිල්ලා මොනවද තියෙන්නේ කියලා මොන පැත්තටද යන්නේ මේ පැත්තට ගිහිල්ලා බලමු wow මේ පැත්තෙන් සන්රයිස් එක ගැන සමහරක් විට view point එකක් වගේ ඇති මාර සීතලක් තියෙන්නේ මේ වෙලාවේ උදේට නම් හිරි වැටිලා වගේ තියෙන්නේ මෙතන අපි අර පහු කරන් අප කොටේජ් මේ වගේ ඔක්කොගෙම හොට්ටෝට තියෙනවා ඒකින්ද එහෙම බය වෙන්න දෙයක් නැහැ සීතල එන්නේ නැහැ හොට්ටෝට තියෙනවා ඔක්කොම සෝලා වලින් වැඩ කරන්නේ wow මෙතන view point එකක් තියෙනවා ආයෙ වෙලාවක එන්න ඕනේ මෙතෙන්ටම මාර ලස්සනයි view point එකක් කිව්වට මෙතෙන්ට පේනවා සෑහෙන දුරකට මං තියෙන්නේ මොනවද කියන්නම් දන්නේ නැහැ අර කරා පන්සලක් පේනවා
බිල්ඩින් ටිකක් පේනවා. ඈතින් තව මොකක් හරි කුළුණක් පේනවා. ඔයාලට පේනවද දන්නේ බලමු. අර සුදු පාට පොඩි කැල්ලක් පේන්නේ. මොකද්ද දන්නේ නැහැ. මෙතනත් තව කොටේජ් එකක් තියෙනවා. අහස මාර ලස්සනයි. මේ ටයිම් සන්රයිස් එක එන වෙලාව සන්රයිස් නම් මේ රෙකෝඩ් කරන්න තරම් නැහැ. අපි තව ටිකක් ඉස්සරහට ගිහිල්ලා බලමු. මෙතන තියෙනවා කොටේජ් නම්බර් 10ක් තියෙනවා කියලා මම කිව්වේ. සමහරකට තව තියෙනවා අපි දන්නේ නැහැ. ඒකට යන්න තියෙනවා මෙතනින්. ඉතින් පාර ඉවරයි. අපි අර තියෙන ගාඩන් එක හරියට පොඩ්ඩක් ගිහිල්ලා බලමු ඇවිදගෙන. තියෙනවා ගාඩන් ඒරියා එක. මං හිතන්නේ මේකේ මේ තියෙන ලොකු කැල්ල තමයි රිසෙප්ෂන් එක. එහෙම තියෙන්නේ රිසෙප්ෂන් එක තියෙනවා. රෙස්ටුරන්ට් එක තියෙනවා. කිචන් එක ඒ ටික තියෙනවා. අපි පාටිය දීපු තැන අතන බාබකියු මැෂින් එක තියෙනවා. ගිහිල්ලා බලමු. ඇත්තටම නයිස්. අර පැත්තෙන් දැන් නම් ඉර ටිකක් පේනවා. සූම් කරන්නම් බෑනේ. ටයිම් ලැප් එකක් හදන තරම් මේක ප්‍රමාණවත් නැත. එතන බාබකියු මැෂින් එක තියෙනවා. ගිනි වැලේ ගහපු තැන. එච්චරයි. දැනට සෑහෙන ලොකු ගාඩන් ඒරියා එකක් නම් තියෙනවා. ක්‍රිකට් ගහන්න පුළුවන් මෙතනනේ. හරි ඔයාලට කලින් ඉස්සරහ පෙන්වන්න බැරිුණානේ. ඊයේ රෑ හින්දා ලොකෝට එක බලන්න බැරි වෙන්නදී. කියන වීඩියෝ උනාට ඒක එච්චර ක්වොලිටිත් නෑ. මම හිතන්නේ මම බැලුවෙත් නෑ. බලමු ඉස්සරහ කොහොමද කියලා. මේ මෙතන තියෙනවා පාකින් එක. පාකින් එක හොඳට ඉඩ තියෙනවා. අපි ආවි ලොකු ලේලන්ඩ් බස් එකක් වුණත් ගහන්න ඉඩ තියෙනවා. මේ එකක් නේ මෙතන තව දෙකක් විතර ගහන්න ඉඩ තියෙනවා. ඒකින්ද පාකින් නම් හොඳයි. අවුලන්නේ මෙතන ලස්සන ෆයිනස් ගස් ටිකක් තියෙනවා. බලමු ඉස්සරහා. මේක තමයි මේ ඉස්සරහ view එක. එතන තියෙනවා රිසෙප්ෂන් එක තියෙනවා මෙතන. රෙස්ටුරන්ට් එක වගේ ඇතුලේ තියෙන්නේ කොටේජ් මේ පැත්තේ කාර් පාක් එකකුත් මං හිතන්නේ තව මේ පැත්තේ තියෙනවා. තමයි ඉස්සරහා තියෙන මේ පැත්තෙන් ලොකුවට සන්රයිස් එක එනවා. මේ පැත්තේ කලයක් වගේ තියෙනවා. තමයි මේ පැත්තෙන් වටයක් දාලා බලලා යමු. මේ පැත්තෙන් අයිකර ෆයිනස් කළේ තියෙනවා ශ්‍රී ලංකා සංචාරක මණ්ඩලය තමයි මේ.
මං කිව්වා වගේ පල්ලට ලොකු ෆයිනස් කැලයක් තියෙන්නේ. දැන් නම් වෙච්ච ලොකුට සීතලක් නෑ නේද? මාර ලස්සනයි ඉතින්. මොකක්ද පල්ලට මේ ඩෝමිට්‍රි කියන්නේ ඩොමට්‍රි දන්නේ ගිහිල්ලා බලන්න බෑ. ඊට පස්සේ ආවා උදේ තේක බොන්න. මේ මෙතන තියෙනවා කිරි තේ මම බොන්නේ තේ හින්දා මම තේ එකක් ඉල්ලගත්තා. ඊට පස්සේ අපි අපි අද දවසේ බලන දේවල් ටික බලන්න ඉගෙන පිටත් වෙන්න යන්න අපි ලැහත් වෙන්න ගියා. ඊට පස්සේ උදේ කෑම බීම කාලා පිටත් වුණා. එතන එහාට ඒකේ තියෙන වීඩියෝස් ටික බලන්න පුළුවන්. Good morning. දැන්නේ දැක්කේ? උදේ තේ බොන්න ආවේ නැහැ. අපි දැන් උදේට කන්න යන්නේ. මෙතන අපිට කෑම අපි ඕඩර් කරලා තිබ්බේ කියන්නේ පිට තැනකින් හැබැයි. අපි කාලා යනවා බස් එක දැන් ස්ටාර්ට් කරලා යන්නේ. යන්න හදන්නේ. පොඩ්ඩක් ඇතුළට ගිහලා බලමු. The day 2 හරි අපි අංකෝ දැන් බලමු ඉස්සරහට මොකද වෙන්නේ කියලා. හරි අපි ඊට පස්සේ උදේට කාලා හැම ඊට පස්සේ අපි ආවේ දෝව පන්සලට. මෙතන මාරව ලස්සන තැනක්. මේ වීඩියෝ වලින් ඔයාලට මේක තේරෙයි. හරි අපේ පළවෙනි ලොකේෂන් එක දෝව පන්සල. අපි දැන් යනවා ඒක බලන්න මොනවද කියලා. මම මේ යන පළවෙනි වතාව මාත් මීට කලින් මෙතෙන්ට ඇවිල්ලා නැහැ. මා අද පොයේ දවසත් හින්දා ටිකක් සෙනගනම් ඉන්නවා. සබිය තාපසේ ආවන්නේ තමයි ඇතුළේ ප්‍රශ්න ගොඩක් මේකට උත්තර දෙනවා. බුදුහාමුදුරු උත්තර දීලා අවසානයේ සබිය තාපසයාට දැනෙනවා මේ උත්තර ලැබෙන්න උන්වහන්සේ මාර ලස්සනයි. හැබැයි පාවහන්සයි සතුන් ගලව ඇතුළේ යනවා. මම ෆෝන් එක ගත්තේ. මේ මෙතෙන්ට අපි ආව දෙක සැරයක්. ඔව් ආවනේ. ඒක තමයි. අපි පළවෙනි සැරේ නෙමෙයි දෙවෙනි සැරේ. මට මෙතන මතකයි ඒකයි. ඈ? ඔව් කීර්තියත් එක්කත් එක්කයි. හරි දැන් මතකයි. මේ මගේ පළවෙනි සැරේ නෙමෙයි මේ දෙවෙනි සැරේ. මට දැන් මතක් වුණේ මම පොඩි කාලේ මෙතෙන්ට ඇවිල්ලා තියෙනවා. මෙතන මේ ඇල යන හින්දා මට මතක් වුණේ මට හොඳට මතකයි මෙතන ඇලක් ගියා කියලා. මේ කැලලත් මට හොඳට මතකයි. මෙතන චෛත්‍යයක් තියෙනවා පොඩි එකක්. මෙතන ශ්‍රීපාද මන්දිරයට කියලා තැනක් තියෙනවා. ඒක ඇතුලේ වීඩියෝ කරන්නේ නැහැ මම. පුළුවන් වුණා. මෙතන බෝධිය තියෙනවා ඉතින්. එච්චරයි දැනට. අපි බලමු ඊළඟට කොහෙටද යන්නේ කියලා.
මේ උමග නේද? දව පන්සලේ තියෙන උමග. මෙතනින් ඇතුළට තමයි යන්න තියෙන්නේ උමග කියලා මේක වහලා කියන්නේ 1900 ගණන් විදලා 1900 ගණන්. මේක ආරම්භ කාර්ය කොට තියෙන්නේ. ඔව්. අපි ඉන්නේ දැන් දව පන්සලෙන් ඇවිල්ලා 9 නච් වලට යන්න හදන්නේ. දැන් මෙතන ඉඳලා පයින් යන්න ඕනේ හින්දා අපි බස් එක අතන දාලා යනවා දැන් හැමෝම පයින්. නා රවුවක් තියෙන්නේ අපි ආපු ටයිම් එක එච්චර හොඳ නෑ හැබැයි. උඩන ලස්සන තියතු තියෙනවා. මාර්ගස් එක්ක. ඔය දවසේ ඉන්න සෑහෙන සෙනඟක් අද ඉන්නේ. හරි අපි දැන් මේ 9 නච් පිච්චර් ගාවට ආවා. මෙතන මාරම ලස්සනයි. අපු ඕන කෙනෙක් ගන්නවා මෙතන තියෙන ලස්සන view එක. අපි ආවේ පොය දවසේ. ඒක මෙතන සෑහෙන සෙනඟ ඉන්නවා මෙතන. මේක බලන්න ඇවිල්ලා. අපි මෙතෙන්ට ආපු වෙලාවෙම ඉඳලා අපි කෝච්චි දෙකක් අපිට බලන්න හම්බුණා. ඒ දෙකම අපිට ලස්සනට බලා ගන්න පුළුවන් නේ. ඒකේ වීඩියෝස් මෙතන ඉඳලා ඉස්සරහට තියෙනවා. එහෙනම් මේ පළවෙනි වීඩියෝ එකේ ඉඳලා බලන්න මෙතන කෝච්චි දෙකක වීඩියෝස් තියෙන කෝච්චි දෙකක් යනවා. ස්ටේෂන් එකට ආවා. මෙතන අර කලින් අපිට 9 නච් වල දෙම්බෙච්ච මේ ට්‍රේන් එකම තියෙනවා මෙතන. ඒක හැබැයි අපි එනකොට මෙතනට ආවිලා ඉවරයි. ඒකින්ද ඉතින් මේක රේල් ගැටේ වෙන ප්‍රොසෙස් එක බලා ගන්න විදියක් නෑ. මන්න එක සැරයක් මේක බලලා තියෙන්නේ. මේක මෙතන නවත්තලා තියෙනවා. මේ මං හිතන්නේ මේක ඇල්ල ඔඩිසි යන මේ ට්‍රේන් එක. අපේ බස් එකත් මෙතනින් යනවා. දැන් දෙමෝදර රේල් ගැටේ බලන්න ආවා. මෙතන මේ දවස්වල මොකක් හරි ඉදිකිරීමක් වෙන ගමන් තියෙන්නේ මෙතනද ඒක වෙන මේ ඉස්සර තිබ්බ ලස්සන දේවල් දැන් නැතිලා ගිහලා තමයි මට නම් හිතෙන්නේ. මේක ගැන ලස්සන කතාවක් එතන හිටපු කෙනෙක් කරා. ඒ කතාව මේ වීඩියෝ එකේ ඉස්සරහට තියෙනවා. ඒ අතර අපේ අවිත්තක ගියපු තවම කෙනෙක් කියන පොඩි විස්තරයක් කියනවා. ඒකත් මෙතන ඉඳලා ඔයාලා ඉස්සරහට අහලා බලන්න. වෙලා ඒක වෙලා යනවා. දැන් මේ තන බලා ගන්න ඉස්සෙල්ලා මේ ස්ටේෂන් එක මේ ස්ටේෂන් එක බලා ගන්න මේ කතාව බලා අහගන්න. මේ පන්දක් තියෙනවා. මේ කෝච්චිය මේ රවුමින් ගිහලා මේ ඔව් මෙතනින් මෙතෙන්ට ගන්න බැරි හින්දා මේක පොළොව යටින් ඇවිල්ලා ඔය කන්ද වටේ ඕම් ගිහලා මෙතන. රවුමක් ඇති. මෙයාටින් එන්නේ ඔව් මෙතනනේ ස්ටේෂන් එක. හරිනම් මෙහෙන් මෙතෙන් දෙන්න එපා ගන්න බෑ. එනේ කොහම එල කන්ද වටයක් ගිහලා ආයෙ ඔම් ගිහලා මේ ඇවිල්ලා තියෙන්නේ. ඒක ඔව් මේ කියන්නේ මෙතින ආකෘතිය මේකනේ ස්ටේෂන් එක. ඔව්.
එන්නේ නැහැ. මේකේ ඔය එළියට යන්නේ තාපෝ කන්ද වටේ රවුමක් ගිහලා මේක යටින්. මේකත් කොහොම යටින් ගිහලා මේ කන්ද වටේ රවුමක් ගහලා තමයි එතෙන්. අපි මෙතනින් කෝච්චි පිටත් වුණාම මෙතනින් ගියාට පස්සේ කෝච්චිය අතට එන්න ඉස්සෙල්ලා ගිහේකි පයි. පයි ගියේ. දුවනවාද එක්ක හුරේ. ඕ අද අපි මතක දීවා. මේකද? මේ මෙතන තමයි මේ. ඔක් බලන්න මේක බලන්න. මේක අපි ඉන්න දැන්. හරි මෙතනින් එහාට තියෙනවා මෙතන හිටපු මාම කෙනෙක් මේක ගැන කරපු ලස්සන විග්‍රහයක්. එතන ඉඳලා බලන්න මේක ගැන සෑහෙන ස්ටේෂන් එක ගැන සෑහෙන තොරතුරු ගොඩක් මේක කියනවා. මේමයි. බදුළු කෝච්චිය එන්නේ මුලින්ම කොළඹ ඉඳලා බණ්ඩාරවලට 1894. බණ්ඩාරවල බදුළට කෝච්චි එකන අවුරුදු 30ක් ගත වෙලා තියෙනවා. ඒ තරම් කාලයක් යන්න හේතුව තමයි බාධක දෙකක් ඇති වෙන එකක් ආරුකු 9 පාලම. අනිත් තමයි දෙමොත රේල් ගැටේ මත ජටාව නිසා. මේ රේල් පාර හදාගෙන තියෙන බ්‍රිතාන්‍ය ජාතිකයෝ. ඒගොල්ලෝ බණ්ඩාරලෙන් බදුළු රේල් පාර හදාගෙන එනකොට ඔය ආරුකු 9 පාලම හදා දෙන පොඩි ඇලක් තියෙන නමුත් දෙපැත්තේ කණු දෙකක් තියෙනවා. ඒ කණු දෙක යා කරන පාලමක් හදන්න සූදානම් වෙලා තිනවා. සුද්ධ යකඩ වෙන්නේ. නමුත් ඒගොල්ලෝ යකඩ ගෙන්න ගන්න වෙලද 1912 වෙද්දි ලෝක යුද්ධය ඇති වෙලා යකඩ ගෙන ආපු නවකටත් පාරක් එල්ල වෙලා මේගොල්ලෝ ඩිලේ වෙනවා. ඔය වෙලාවේ එතන වැඩ කරගෙන අපේ බාස් කෙනෙක් ගේපි අප්පුවාමි කියලා එයා කිව්වල් වැලිමඩ කැප්පෙටි පොළ එයා යෝජනා කළා දෙනා මට මේ පාලම හදන්න පුළුවන් අමුද්‍රව්‍ය විතර ගලුයි වැලි යලු උණුයි සිමෙන්ති දෙන්න කියලා. නමුත් සුද්ධ එකඟ වෙලා නැහැ. මොකද කණු දෙකක් අතර පාලම යා කරන්න තියෙන්නේ. අපිට මේක බලන්න පුළුවන් දෙන්නේ මොකද්ද? කෝච්චිය. ඒ කෝච්චිය බණ්ඩාරවලට යන්නේ කන්දවට යන්නේ නැහැ. හරි. කණු දෙකක් අතර පාලම යා කරන්න තියෙන්නේ. පාලම වල ලොකු උසකුත් වෙනවා. මැදින් වංගුකුත් වෙනවා. අන්න ඔය ගන්න කාරණා මත පාසුල කියන විදිහට පාලම හදන්න එකඟ වෙලා නැහැ. කොහොම නමුත් මෙයාට තව කාලයක් ගින් තිනවා යකඩ ගෙන්න ගන්න බැරි වෙනවා. නැවත ප්‍රධාන විනය අපේ වාස්කෙන් ආලා දෙනවා. ඔයගේ පාලමේ සලස්මත් දෙන්න පුළුවන්ද කියලා. ඊට පස්සේ වාසුල සලස්ම දුන්නම ප්‍රධාන විනය අනිත් විදිහට එකක් සාකච්ඡා කරලා පාලම හදන්න කිව්වා. ඔය විදිහට 1920 කට පාලම වැඩ කරලා ඉතල පාලම බාර දුන්නම සුද්ධ ඇමරිකාවේ දිනෙත් ඒක පොච්චක් යවන්න බෑ කියලා. පොඩි ආට විශ්වාස නැහැ. නමුත් මේක අවිශ්වාසයේ සුද්ධන්ට අපේ බාස්තු නෙවෙයිනේ. වාසුලත් එක්ක පාලම හදන්න සහභාගී වෙච්ච ගෝලියොත් එක්ක පාලමයට ගිහිල්ලා කිව්වලු කෝච්චිය යවන්න කියලා. සුද්ධ කියලා දිනවා බෑ කියලා. ඊට බාස් කිව්වලු ආ කෝච්චිය යවන්න පාලම කඩවන්නොත් අපේ ඔළුවට වැටේ කියලා. 1920 කොච්චක් යනවා. එතනින් අද අවුරුදු 105ක් කිසිම හානියක් නැහැ. ඔයගොල්ලෝ ගියා නම් දකින්නේ නැති. පාලම අඩි 25ක් පල්ලයට 300ක් දිග අඩි 9මාරක් ගැඹුරයි. ඊට පස්සේ පාරක් දැන් ඇතිනවා දෙමෝදරට. බදුල්ලේ පාරක් දැන් දෙමෝදරට එනකොට පාරවල් දෙක මෙම සම්බන්ධ වෙන්නේ නැහැ. පාරවල් දෙක දෙන උඩයට. මොකද භූවිෂමතාවය අනුව දැන් මේ මොඩල් එක විදිහින් නම් මෙන්න මෙතනින් පෙන්නන්නේ භූමියේ නම් අර ස්ටේෂනේ වහලට යා පැත්තෙන් තියෙන ලොකු ගහක්. එතෙන්ට යතින අඩි 80ක ලොකු බෑවුම. ඒ බෑවුම ගන්න බැරි නිසා 1921 දෙමෝදර රේල්වේ ස්ටේෂන් එක හදලා බදුල්ලට යන්නේ නැහැ කියන අදහසින් ආපහු හරවලා දිනවා කොළඹ යන්න. ඔහොම යද්දී මේ අරින්න දිනවා හරක් බලා ගන්න මිනිස්සෙක් විවාරේ සඳහන් යා ගොළුයි කියලා. නමුත් එයා ඉංග්‍රීසි බැරසා ගොළු භාෂාවෙන් කිව්වා කියලා තියෙනවා. ඒක ඇත්ත නැත්නම් මම හරියටම දන්නේ නැහැ. එයාගේ තමයි මේ අයිඩියා එක. එයා සුද්ධව මේ කන්ද වටේ එක්කන් ගිහිල්ලා කියලා දෙනවා ඉතින් උමගක් විදින්න එයා පැත්තෙන් ආ පාට ජොයින්ට් වෙන්න පුළුවන් කියලා. නමුත් සුද්ධට මේක පැහැදිලිලා නැහැ. ගොළුවට තේරෙන දෙක පැහැදිලි වුණ නැහැ කියලා එයාගේ කරපටිය අරගෙන ජටාවක් ගාලා පෙන්නලා කියලා තියෙනවා. පාර දෙන්න මේ විදියට උමග විදින්න කියලා. ඒ ගොළුවගේ අදහසට අනුව ලංකාවේ තියෙන DJ ඉමුලසොන් දෙකේ ඉංජිනේරුවෙක්. අහලා තියෙනවද? අහලා. පුතාලා අහලා තියෙනවද? ඔව්. ඔය ලක්ෂපාන විදුලි බලාගාරය හැදුවේ. එයා තමයි මේක ඩිසයින් කරන්නේ. මෙතන තියෙන අඩි 80 බෑවුම අඩි 44ට එක අඩි වගේම බෑවුම් පාත්‍ර නැයිලා මේ කන්ද වටෙන් උමග විදලා බදුලට යන්න. 1924 4 මාසේ පස්සේ තමයි දෙමෝදර පව කරන් බදුලට කොච්චක් ගින් තින්නේ. ඔක තමයි මේ තැන් දෙකේ ඉතිහාසය. ලෝකේ තියෙනවා මේ ආසමන් තැන් දෙකක්. එකක් තියෙනවා මොස්කව් වල එකක් තියෙනවා ස්වීඩන් වල. නමුත් ලෝකෙ එකම තැන තමයි බින්ගියක්කුඩ ස්ටේෂන් එකක් තියෙනවා වගේ ලෝකේ ලස්සනම තැන. මේ කන්දෙන් එහා පැත්තේ කන්දට ගියාම මේ කන්ද වටේ කෝච්චිය 90ක් බලන්න පුළුවන්. 90ක් කියලා කිව්වේ එතෙන්ට ගියාම අපිට ස්ටේෂන් එක පේන්නේ නැහැ. මොකද මේ කන්දට වැහෙනවා. නොපෙනෙන 90ක් වගේම නම්නුකුල කන්ද, ලිෆ්ටන් සීට් එක, ඇල්ලරොක් එක, පුංචි සිරිපාදේ, කාලගුණ ඉඳන් 30 කිලෝමීටර පැත්ත පාව පේනවා. ඊට අමතරව කෝච්චිය කිලෝමීටර් 9ක් එනවා පේනවා. කිලෝමීටර් 9ක් කියලා කිව්වේ ඇල්ල ස්ටේෂන් එක පව වුණාම මීටර් 500ක් අඩ තියෙනවා. මෙතෙන්ට ජටාව ගාලා තවත් කිලෝමීටර් බදුලට යනකම් පේනවා. තේරුණාද පුතාලට? අපේ අදිතාවක් තියෙනවා. පැහැදිලියක් කරනවා. රයිට්. හරි ඊට පස්සේ අපි දවල්ට කාලේ හැම මගින් නවත්තලා අපි ආවේ ගිගිරි පාර්කෙට. මෙතන අපි හවස ඉඳලා ඊට පස්සේ අපි ගෙදර යන්න පිටත් වෙනවා. මෙතන අපි හවස ආවා මේ මාරම සිතලා තිබ්බේ අපි එන වෙලාවේ නම් ඒ වගේම මාර සෙනඟක් හිටියා මම කලින් කිව්වා වගේ අපි මේ ට්‍රිප් එක ආවේ පොය දවසක
මාරම සෙනගක් හිටියා එදා නම්. දැන් මේ කට්ටිය බෝට් රයිඩ් එකක් යන හැට්ටින්නේ. ඒකේ වීඩියෝස් ටිකත් ඉස්සරහට තියෙනවා. එහෙනම් බලන්න ඉස්සරහට. මෙතන තියෙන්නේ මේ දීගිරි පාක්කේ මම දැක්ක බෝඩ් එකක්. මේ වගේ බෝඩ් දෙකකින් විතර නෙමෙයි ටූරිසම් ඒ සංචාරක ප්‍රදේශ ගොඩක් තැන්වල තියෙනවා. ලෝකල් ඇන්ඩ් ෆෝරනර්ස්ලාට වෙන වෙනම. මම ඉතින් නිකන් දැක්කින් දෙක රෙකෝඩ් කරගත්තා. කියලා කවදාවත් ඉංග්‍රීසියෙන් නම් කතා කරලා මෙතන ටෝක් කරන්න යන්න එපා. ඒ මොනොත් මල කෙලියයි. මේකේ මෝටර් බෝට් 2500යි. මෝටර් බෝට් 6000යි. මාර ඒවා තමයි. මේ මෙතන හොඳ එකක් තියෙනවා. ලංකාවේ කට්ටිය මෝටර් බෝට් 2500යි. බෝට් ප්‍රයිස් කියලා වෙනම දාලා තියෙනවා මෝටර් බෝට් 6000යි කියලා.